ආසක අමුතුවෙන් අඳුරලා දෙන්න දෙයක් නැහැනේ. ගීතය ඇහෙනකොට ඔබ දන්නවා කවුද මේ කියලා. අරුණ ලියාන. ආයිබෝන් මල්ලි. අයිබෝන් ඒක. අපි අද කලාත්මක වැඩසටහනක් තමයි කරන්නේ. හැබැයි කලාත්මක වැඩසටහන ASCII තියෙන්නේ වෙනම දෙයක්. ඒ ගැන තමයි අපි වැඩියෙන්ම අද අවධානය යොමු කරන්නේ. අරුණ ලියාන් වැඩි හරියක් පදිංචිය ඕස්ට්‍රියාවල. ඔව් අයියා. හරි නේද? හරි. ඔව්. එතකොට ඔබ ඕස්ට්‍රියාවට යන්නේ 1990ට ඔන්න මෙන්න. 90ට ඔන්න මෙන්න. ඔව්. මමත් ඔය පිටරට යුරෝපෙට සංචාරය කියන්නේ මාත් යන්නේ ඒ කාලෙම තමයි. කොහොම හරි ඔයා මට ෆස්ට් ටයිම් හම්බෙන්නේ. නමුත් මම ඔයාව දන්නවා. අයියා විශ්ුණා වියන. වියන ඇවිල්ලා පිස්සුනා. ඔයා වෙන කොහෙද කෙරවලකට ගිහලා තිබ්බ ස්විස් බෝඩ් එකේ කොහේ හරි. නැත්නම් තිලක් අයියා එක්ක අපිට හම්බෙන්න දීප මම ඇහුවා අයියා ගැන. තිලක් අයියා විශේෂයෙන් ඔයා ගැන මට කිව්වා හරි හොඳ කෙනෙක්. ඔයාට අසාධාරණයක් වෙලා තියෙනවා වනේ සුදාමල්ලි පොඩ්ඩක් කතා කරන්න කියලා කිව්වා. ඒ අසාධාරණේ තමයි ජයශ්‍රී කියලා බෑන්ඩ් එකක් ඕගොල්ලෝ 3 දිනක් එක්ක කව් වෙලා ලියනවා. ඒ අතරින් ඔයාගේ ගීතවලට ඔයාගේ නමින්ම මුලින්ම සඳහන් වුණා ඔයා ගීත රචනය ඒවා ඔක්කොම සඳහන් වුණා මියුසික් ඇන්ඩ් මෙලඩීස් whatever. ඉතින් පසු කාලිනෝ විරසක වෙලා ඔයාට අයිතියකුත් නැහැ ඔයාට කිසි මුදලක් ගෙවන්නෙත් නැහැ කියලා තමයි චෝදනාව. ඔව්. මොකද්ද කිය පටන් ගන්න කොතනින්ද? පටන් ගන්න අයියේ ඇත්තටම පටන් ගන්නේ මේ බුද්ධිමය දේපල අවභාවිතාව. හොඳ ඒක තමයි මම කියන්නේ මට කියන්න පුළුවන් වචනයක. ඉතින් බුද්ධිමය දේපල අවභාවිතාව ඒක අපි දැනගන්නත් එක්ක යන ශීලා සුදු ඇඳුමෙන් ආදර ලෝවේ සුන්දරියේ පියමැන්නේ මේකෙන් පියමැන්නේ ඇරෙන්න අනිත් ගීතව 3 දෙනාත් එක්ක එකතු වෙලා මෙලඩිස් දාලා ලියලා ඔක්කොම කරලා ඔයා කිව්වේ. මෙහෙමයි නෑ. මේ ගීත හැම එකේම මෙලඩිස් මගේ මියුසිකුත් මගේ අයියේ දැන් ශීලා එකේ මම ප්ලේ කරේ මේ ගිටාර් එකෙන්. මෙන්න මේකෙම තමයි ඒ සින්දු හදපු මෙලඩිස් හදපු මේ ගිටාර් එකත් මේක දැන් ශීලා සින්දු අහපුවම මේකේ මේ ගිටාරෙන් තමයි ගැහුවේ. ඉතින් හරිද? ඉතින් මේ පියමැන්නේ සම්පූර්ණම මම ලිව්වේ. ඒකේ කොටසක් මගේ බාල මලයා ලියලා තියෙනවා ප්‍රසන්න ලියනගේ. එතකොට නම යන්නේ කාගේද ගීත මේ කියන්නේ මේ රචනය කියලා යන්නේ ගීත රචනය. දැන් හැම එකේම අයිති කරගෙන තියෙනවා රෝහිත ජලත්. නෑ ගීතේ මුලදී කාගේ වාගේ නම ගියාද? නෑනේ ගීතේ මුලදී ගියේ ජයශ්‍රී කියලා අයියේ. ආ රයිට් ඔයගොල්ලෝ බෑන්ඩ් එකේ. ඔව්. මොකද බෑන්ඩ් එකේ නමනේ CD එක ගත්තම මම හැමදාම කියන්නේත් ඒකයි. CD එක ගත්තම පිටිපස්සේ අපි ඒකට එකඟ වුණා. කවදාත් මම කිව්වේ නෑ මේ ඔයාට කොහොමද දැන් වියනවල අපි කියමු දැන් ඔතුන් දෙන කවුද නන්තුන රෝහන් ජයලත් රෝහිත ජයලත්. ඔව්. ඒ දෙන්නනේ ජයශ්‍රී කියලා තමයි මම දන්නේ. මම හැබැයි මේ රෝහන්ට හරි කවුරුහරි කතා කරා මේ වියන ගිය වෙලාවේ. ඔව්. මම ඔයාව දන්නේ නැහැ කියලා මට කිව්වා. ඉතින් ඒක එහෙම කිව්වා මට මතකයි මේ කොහොමද මේ දෙන්න හම්බ වෙන්නේ කොහොමද ඔයාට? මේ දෙන්න හම්බ වෙන්නේ මං කෙටිම කියන්න. මම ප්ලේ කරගෙන හිටියේ වෙස්ටර්න් බෑන්ඩ්ස් එක්ක. මම ඒජන්ට්ස්ලත් එක්ක මැනේජ්මන්ට්ස් එක්ක අපි යුරෝප් හැමතැනම අපි ට්‍රැවල් කරනවා. මම යුරෝප් ගියේ කිංස්ලත් එක්ක. චන්ද්‍ර අල්ෆොන්සේකාගේ බෑන්ඩ් එක. ලංකාවේ තිබ්බ හොඳම බෑන්ඩ් එකක්. මං ගියත් ඇස් අ මියුසිෂියන්. අපි ගියේ මේ විදිහටම වර්ක් කරන්න. ඊ යන අතරේ කිංස්ලා ලංකාවට ආවා. නතර වුණා. මං ආයි යුරෝප් ගියා. ඊ යන අතර මගේ තමයි ඕස්ට්‍රියන් බෑන්ඩ් එක තමයි මං එතකොට ප්ලේ කරේ. මං ඒ කාලේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක මම පාරේ යන ගමන් ලස්සන ඒරියා එකක් තියෙන බ්ලූ ඩැනිව් කියලා. ඔන්න ඔය අතරේ යන ගමන් ලංකාවේ පුජ්‍යලෙක් මට හම්බුණා. ඒ තමයි පැට්‍රික් රෝසා කියන පුජ්‍යලයා. ඔව්. ඉතින් එයත් ඔය මොනවද කරන මං හිතන්නේ අයියේ 99 මුල් භාගයේ ඔය වගේ කාලේ. ඔව් 99 මුල් භාගයේ වගේ තමයි. ඔව් 98 අන්තිම අවසාන භාගයේ හරි 99 මුල් භාගයේ හරි. ඉතින් ඊට පස්සේ තමයි ඊට පස්සේ ඒ රෝහිත ජයලත් එතන DJ කෙනෙක් ක්ලබ් එක පාරයිනේ තියෙන මේ එයා CD දාලා DJ කර හිටියා. ඊට පස්සේ අර මම එතෙන්ට එක ගියා. අපි හලෝ කිව්වා, හායි කිව්වා, බයි කිව්වා. මම ඊට පස්සේ ආයි ස්විට්සර්ලන්ඩ් ගියා. මොකද මම ඒ ප්ලේ කර හිට බෑන්ඩ් එකත් එක්ක අපේ ටුවර් එකක් තිබ්බා. ඊට පස්සේ පැට්‍රික්ට කිව්වා මම ප්ලේ කරනවා මේ ක්ලබ් එකේ ඔයාලා එන්න කියලා. ඊට පස්සේ එයාලත් එක්ක මගේ හිතවත්කමක් ඇතුනේ. එයාගේ මිතුරු ටික එක්ක. ඊට පස්සේ මම ආයෙ මාස 6කට පස්සේ ඇවිල්ලා මෙයාලට කෝල් කරා. මොකද මම ටෙලිෆෝන් නම්බර්ස් ගත්තා. ඒ කාලේ අපිට හෑන්ඩ් ෆෝන් තිබ්බේ නැහැ නේ අයියා. අපි අර පොතකනේ ලියාගෙන තියෙන්නේ. අනික මේ ගෙදර නම්බරේනේ තියෙන්නේ ලෑන්ඩ් ෆෝන්. ඊට පස්සේ මම ඒකට කෝල් කරලා ඉවරලා පැට්‍රික්ට ආයි කිව්වා මම ඇවිල්ලා ඉන්නවා මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒ සැරේ තමයි පැට්‍රික් පස්සේ කිව්වා ලන්ච් එකකට එන්න කියලා. ඊට පස්සේ තමයි ආයිත් හිතවත්කමක් ඇති වෙලා රෝහිතත් එක්ක මේ කතන්දරේ මෙහෙම ගියා. ඊට පස්සේ ආයි මම ගියා. ඉතින් යනෝ එනවා ඊට පස්සු කාලිනව තමයි මේ මම තීරණය කරේ හරි මං ගියනා බේස් සෙටල් වෙනවා. සෙටල් වෙලා ඉවරලා මේ මට ස්ටුඩියෝ එකක් පටන් ගන්න ඕන. මගේ ඔළුවේ තිබ්බේ ඕක මගේ ප්‍රොඩක්ෂන් කරගෙන මම යනවා කියලා. හැබැයි ඊ අනාතරේ තමයි අයියා ඒ කාලේ තිබ්බ
සීකවෙන්සස් කියලා පොඩි ගැජට් සේවා හැබැයි වාට ඕන තැනක අරගෙන ගිහිල්ලා වන් මොඩියුල් ඒම එකත් එක ප්‍රෝග්‍රම් කරන්න පුළන් ඔය මම යනකොට මේ ගොඩක් ඔය අපි ප්ලේ කරන ස්විට්සර්ලන්ඩ් ඔය තැන්වල ඉඳගෙන මේ දෙන්නත් මියුසික් කර කරද ඕස්ට්‍රේලියා හිටියේ මං හිතන්නේ ඕ මියුසික් කර හිටියේ මං ඊට පස්සේ ඇවිල්ලා අයියේ ගෙදර ඔය මං ඒ ආයෝජනය කරා ඒ කාලේ ආපු පළවෙනිම මියුසික් සිස්ටම් එක තමයි අටාරි සොෆ්ට්වෙයාර් එක තමයි මියුසික් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නොටේටර් කියන්නේ ඒ නොටේටර් ඒ සිස්ටම් එක ගත්තා ඉතින් මම ප්ලේ කරා ඒ කාලේ මට ආයෝජනය කරන්න පුළුවන් වුණා ඉතින් මම ගත්තා අනික ලොකු අර මොඩියුල්ස් එක අනක බෙස්ම මොඩියුල්ස් මම ඒ කාලේ යූස් කරේ අකයි කියන සාම්ප්ලර්ස් තිබ්බා ඒකයි එච්චර හොඳ සද්දයක් මට ප්‍රොඩියුස් කරන්න පුළුවන් වුණේ ඒක මගේ තිබ්බ ආසාවක් අර ඇස් අ මියුසිෂියන් ට්‍රැවල් කරලා ඇති වුණා මට හිතුණා හරි දැන් ටර්නින් පොයින්ට් එක මෙහෙමයි කියලා එතකොට අයියේ ආදර්ලෝවේ තමයි මං ඉස්සෙල්ලාම හදපු සින්දුව ඒක පොඩ්ඩක් අහන්නකෝ ඒක මේක සම්පූර්ණ අයිති වාගේ ආදර්ලෝයේ ඇත්තටම සම්පූර්ණම මේක ඉංග්‍රීසි සින්දුවත් මමයි මේව කළේ තියෙන ඉතින් පසුකාලීන මර තුන්දෙනාගෙම කියන මේකට මම එකඟ වුණානේ ඉතින් ඒකයි උනේ ඒක අපි කතා කරමු පස්සේ හොඳේ ඉංග්‍රීසි වර්ෂන් එක වාගේද ඉංග්‍රීසි වර්ෂන් එක මගේ ඒක සම්පූර්ණ මමයි ඊට පස්සේද මේ සිංහල එක ඇදෙන්නේ ඊට පස්සේ තමයි සිංහල එකට ආවේ ඇල්බම් එකට ඒ සින්දුව ඊට පස්සේ ගන්න තියෙනවා හරි දැන් මල්ලි ඔයා දෙවිනි පාර මේ ඕස්ට්‍රේලියාව වලට ඇවිල්ලා ඔන්න මේගොල්ලෝ අඳුන ගන්නවා ඊට පස්සේ කොහොමද පටන් ගන්නේ ඔයගොල්ලෝ ඊට පස්සේ අයියා ඊට පස්සේ මං ඔන්න මගේ වැට් ටික මං කරගෙන ගියා ඒකට පියමන්නේ ඉවරයි ඒක ඒ කාලේ විදියට ඇත්තටම ඒ සින්දුව සුදු ඇඳුමින් කියලා පසු කාලීනවා ඒක නම ආවා ඒ උනාට ඒ ස්ට්‍රක්චර්ස් ඒවයි මෙලඩිස් ඔක්කොම මං හදලා තිබිච්ච ඒවා හදලා ඒකට මේගොල්ලෝ හම්බෙලා නැහැ එතකොට මේ කට්ටිය හම්බෙලා නැහැ. ඌ අයියේ 1987 ඉඳන් මම පටන් ගත්ත එක. මං මගේ මේ ගීත ටික ඔක්කොම ඒ කියන්නේ ඔයා විසින් ඔයාගේ නිර්මාණයන් කියලා කියනවා ඔයා. ශීලා සුදු ඇඳුමෙන් යමන්නේ ආදරේ සුන්දරී. මේ මෙලඩිස් ඔක්කොම මං මේව කළා. ලිරික්ස් ඊට පස්සේ තමයි ලිරික්ස් දැන් සුදු ඇඳුමින් ඒවා ටික භාගේ ලිව්වේ. ඒවා පසු කාලීනව භාගේ සුදු ඇඳුමින් කියලාම ලියලා තිබ්බද? නෑ එහෙම තිබෙන්නේ නෑ පස්සේ තමයි ඒ නම ආවේ ඊට පස්සේ අයියේ දැන් මමයි අර රෝහිතයි මේක කරගෙන යනකොට සම්පූර්ණම අපේ ඇල්බම් එක ඉවර වෙන්න තිබ්බේ දවස් 3ක් නෑ රෝහිතයි හම්බෙලා මියුසික් වලට කොහොමද මේ රෝහිත හම්බුනේ මට ඉස්සෙල්ලාම රෝහිතත් එක්ක මම කිව්වේ ලොකු එක්කෙනා යාත් එක්ක තමයි මම මේක පටන් ගත්තේ මේක අපි දෙන්න පටන් අරගෙන යනකොට ඇල්බම් එක කරන දවස් 3-4කට ඉස්සෙල්ලා තමයි කිව්වේ මේ මල්ලිත් ඇවිල්ලා ඉන්නවා කමක් නැද්ද මල්ලිත් ආවට මෙහෙම එයාත් ජොයින් කරාට කියලා මම ඉතින් ඔය හිතන්නේ නෑනේ අයියෝ වෙලාවේ කවුරුත් හිතන්නේ නෑනේ මම කිව්වා හරි කමක් නෑ හිතන්නේ නෑ කිව්වේ ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකකට එන්න කොහෙන්ද එන්නේ කින්ද මන්ද කියලා හිතන්නේ නෑනේ අපි යුරෝප් වල ඉන්නේ තරුණ කාලේ ඉතින් එයාගේ මල්ලි හරි එයාට කරන මෙහෙම හිතන්නේ නෑ කියන්නේ ඔයාලට ගේමක් ගහයි කියලා හිතන්නේ එහෙම ඔව් හරියට අපි අතරමං යන්නේ මොකද්ද ඔය හිතන්නේ නෑනේ ඉතින් අපි ඒ වෙලාවේ හිතන්නේ හොඳ මිනිස්සු ඉතින් අපිට එක දෙයකට දෙයක් ඉදිරියට කරගෙන යන්න පුළුවන් අපිට ඉන්ටර්නැෂනලි හොඳ ප්‍රොඩක්ෂන් එකක් හරි ඔන්න මල්ලිත් වෙන්න ගන්නවා දැන් ඊට පස්සේ කියනවා කිව්වා ඉතින් එයාව එයාත් අන්තිම සින්දු තුනේ වගේ කිව්වේ යුරෝපේ ඉඳලා රබාන ගහලා ඔන්න වගේ ඒ වගේ අන්තිම සින්දු තුනේ කිව්වා ඊට පස්සේ ජයශ්‍රී කියන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා ජයශ්‍රී කියලා කොහොමද නම ජයශ්‍රී කියන්නේ අපේ ගෙදර ජයශ්‍රී කියන නම හැදුනේ කවුද නම දැම්මේ නම දැම්මේ ඊට පස්සේ යාළගේ යෝජනාවක් ජයත්‍රී කියලා යමුද කියලා මම කිව්වා නෑ ජයත්‍රී කියලා යන්න බෑ මේ ජයශ්‍රී කියලා යමු කියලා ඊට පස්සේ තමයි අයියේ මේ ඕක ඉතින් ජයශ්‍රී කියලා ආවා ඊට පස්සේ දැන් ඔය තුන්දෙනා ඔන්න දැන් ඉන්නවනේ ඔන්න දැන් ඉන්නවා පුකයම්බුඩේ වගේ ඉන්නවා තුන්දෙනා හරියට ඉතින් ඊට පස්සේ මේක කළා ෆොටෝස් අරගෙන ඕක ඊට පස්සේ ලංකාවට ආව රෝහිත එතකොට මම හිටියා යුරෝප් වල මගේ එතකොටත් මම බෑන්ඩ්ස් එක්ක සමහර වෙලාවට එක ප්ලේ ඔයා රටවල් වල යනවා රටවල් වල යනවා ඉතින් මම කොන්ට්‍රැක්ට් සයින් කරලා තිබ්බා එතකොට මට එන්න බෑ ඊට පස්සේ රෝහිත කිව්වා හරි එහෙනම් මම යනවා එයා තමයි ග්‍රැෆික්ස් කරේ ඔය ඇල්බම් වල ග්‍රැෆික්ස් කරේ ඔක්කොම එයා කිව්වා මම ග්‍රැෆික්ස් ටික කරන්නම් ඒ පැත්ත බලන්නම් මම හරි එහෙනම් මම මියුසික් පැත්ත බලන්නම් මෙහෙමයි කියලා බුකින්ග්ස් පැත්තත් එයා බලන්නම් කියලා කිව්වා ඊට පස්සේ අයියේ ඉතින් යනවා ඔහොම ගිහිල්ලා ඉවරලා ඔන්න ලංකාවට ඇවිල්ලා මේ වෙලාව කොහොම හරි රන්සිලු ඔය ඇල්බම් එක රන්සිල්ල ඇතට ගියා කිසියම් විදියකින් රන්සිලු ගත්තා
ඇල්බම් එක ලේබල් එක එයාලා එලියට දැම්මා. ඉතින් ඒ කාලේ විදිහට ඔයා දන්නේ නැද්ද එහෙම එකක් වෙනවා කියලා? නෑ නෑ එතකොට දන්නවා. එතකොට දන්නවා. ඒ අතරේ ඉතින් අර ලෑන්ඩ් ෆෝන් වලට කෝල් කරනකොට ඒ කමියුනිකේෂන් එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකකට ගත්තා සින්දුව සුදු ඇඳුමින්. ඊට පස්සේ ඒකත් දන්නවා. ඒකත් දන්නවා. ඊට පස්සේ ඒකට ඔයාට කොහොමද මෙහෙම මොන දැන් මේ රන්සිල්ලොත් එක්ක කරනවා මේ ෆිල්ම් වලට දෙනවා ඒකේ වාට ෂෙයාර් එකක් දෙනවා කියලා කිව්වද මොකද්ද? නෑ එතකොට අය ෂෙයාර් එකක් ගැන අපි කිසි දෙයක් හිතාගන්න නෑනේ. මුදලක්වත් හම්බෙනවද කියලා හිතන්න බෑනේ. හිතන්නේවත් නෑනේ. දැන් අතන ස්ටුඩියෝ එකේ අයියේ සම්පූර්ණම ආයෝජනය මගේ. ඒවයි ගිටාර් ගැහුවෙත් මම, බේස් ගැහුවෙත් මම, ඩ්‍රම්ස් ප්‍රෝග්‍රෑම් කරෙත් මම, කීබෝඩ් ගැහුවෙත් මම. ඒ සියලුම දේ අයිතිත් මට. අඩුම ගානේ මේ දෙන්න මට මේ යුරෝ 5ක් දීලා මචං මේ ගිටාර් ස්ට්‍රින්ග් සෙට් එකක් අරගෙන ගහපන් කියලාවත් මට දීලා නැහැ. මම බය නැතුව කියනවා. ඒක කනගාටුයි. ඒ වුණාට එහෙමවත් කරපො නැති දෙන්නේ. ඉතින් හරි ඒ වුණාට ඉතින් මං ඒව ගැන හිතන්නේ නැහැ. නෑ ඒක කොතනින්ද ක්ලෑෂ් එක පටන් ගන්න දැන් අර මං කියපු අර වචනේ අර අඹුඩේ මේ වගේ ඉඳලා ඊට පස්සේ අයියේ මෙහෙමයි සීන් එක. ඊට පස්සේ ඔන්න අපි ඒක අවුරුද්දක් ඇවිල්ලා අපි ටුවර් කරලා ගියා ලංකාවේ ටුවර් කරලා ගියා. ඔන්න දෙවනි ඒක මෙහෙ ඒකට ජනප්‍රියයිද? ඒකට ජනප්‍රියයි. ඔයත් ඉන්නවා ජනප්‍රියයි. ඔය කට්ටියත් එක්ක ඉන්නවා. පළවෙනි ලැබෙන මුදල් බෙදා ගන්න. ඔය ලැබෙන මුදල් බෙදා ගන්න. ලැබෙන මුදල් බෙදා ගන්නවා. දැන් තුන් දෙනාටනේ තිබ්බේ තුන් දෙනාගේම නේ කතන්දරේ තිබ්බේ. තුන් දෙනාගේම කතන්දරේ තිබ්බේ. පර්ෆෝමන්ස් කරන්න එකටමයි. එකටමයි යන්නේ. පළවෙනි අවුරුද්ද ආවා මමත් ආවා ටුවර් කරා. ඒ විදිහට පර්ෆෝමන්ස් එක ගියා. ඒ මුදල් බෙදාගත්තා. CD එකේ මුදලුත් බෙදාගත්තා. තුනට අපි පොරොන්දුනේ තුනට. ඔන්න ඔක තමයි මේක. හැමදේම තුනට බෙදනවා. ඒක CD එකේ අයියේ very clearly ලියලා තියෙනවා. මේක හරි වැදගත්. Written, arranged, produced by Jayashree. Jayashree is රෝහිත ජයලත්, රෝහන් ජයලත්, අරුණ ලියනගේ. ඔය විදිහට ලියලා තියෙනවා CD එකේ. ඒකනේ අපි පොරොන්දුනේ. ඊට පස්සේ අයියේ මෙතන ඊට පස්සේ පසු කාලිනම් මේ දෙන්න කලින් යනවා. ගිහිල්ලා ඉවරලා මෙයාලා වෙනවම නගිනවා ස්ටේජ්. පස්සේ මට එහෙම වෙන්නේ කොහොමද ඒක තමයි කියන්නේ. එතනින් තමයි පටන් ගත්තේ මේ දෙන්න. මොකද අයියේ හරි එතකොට එයා වෙනම මේගොල්ලෝ ස්ටේජ් නගිනකොට ඔය අහන්නේ දැන් ඉඹලා මාව අහලා මේ යන්නේ. මම දැනගත්තේ නෑනේ. පස්සේනේ දැනගත්තේ. මං එතකොට මෙහෙ මම ට්‍රැවල් කරා. පබ්ලික් ෂෝ එක කරන්නේ ඉතින්. නෑ පබ්ලික් ෂෝ කරාට අයියේ උනාට YouTube බරේ මේ මොනවත් නෑනේ. WhatsApp බරේ මේ මට මැසේජ් එන්නේ නෑ ඉතින්. ඒව මට ඇත්තටම ආවේ නෑ. ඊට පස්සේ තමයි මම මෙයාට එක සැරයක් මට ඔක ආරංචිලා මෙයාට කෝල් කරනකොට එතකොටම තමයි මෙයා කිව්වේ අරුණ මේ අපි අර මේ ඇල්බම් දෙකේම සින්දු ටික සන්ෆ්ලවර් එක රෙකෝඩ් කරා කිව්වා. මම අයියේ උඩ. ඔය ඒකට ඕස්ට්‍රියා. මම ඕස්ට්‍රියා. මං ගෙදර මං නිකන් අන්ඩිම් වුණා. මම බැලුවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. පස්සේ බලනකොට අයියේ ඒ සින්දු විශ්සම මෙයාලා සන්ෆ්ලවර් එක මගේ සන්ෆ්ලවර් එක මගේ කිසිම තරක් නැහැ. එයාලගේ බිස්නස් එක එයාලා දන්නේ නැහනේ. අපේ කතන්දරේ මොකද්ද කියලා. ඊට පස්සේ අයියා මේ ඒ සින්දු ටික ඔක්කොම මෙයාලා සන්ෆ්ලවර් සමග ජයශ්‍රී ජනප්‍රිය මගේ දැන් ඒක අයියලාට ඉදිරිපත් කරනවා. ඒ කවර සියලුම දේවල් තියෙනවා. මේකේ තියෙනවා ගායනය රෝහිත ජයලත්, රෝහන් ජයලත්, අරුණ ලියනගේ. ඒ වුණාට මගේ කටහඬ නැහැ ඇතුලේ. මගේ කටහඬ නැහැ. මේකේ සඳහන් කළ දෙන නම. ඒක තමයි කියන්නේ. එයාලගේ ඥාතිය. ඒතර මේකෙන් සල්ලි දුන්නේ නැද්ද? මේකේ සල්ලි දුන්නේ නැහැ. මේක සතයක්වත් මට හම්බුන්නේ නැහැ. මගේ සතයක්වත් හම්බුනේත් නැහැ. මගේ කටහඬත් නැහැ. මං ඒ ෆොටෝ එක මගේ තියෙන ෆොටෝසුත් මං ඉදිරිපත් කළා. ඒ නැත්නම් මගේ කටහඬ නැත්නම් මොන මගුලට මගේ නම දාලා තියෙන්නේ? ඒක තමයි. ඒක වාට මේ කවුද ප්‍රොඩියුස් කරේ? තරංග එන්ටර්ටේන්මන්ට් නේ. තරංග එන්ටර්ටේන්මන්ට්. ඔව් රාමනායක. ඉතින් අයියේ ඕක තමයි පටන් ගන්නම. ඕක තමයි මට කලකිරීමයි. ඒ කියන්නේ මෙයාලගේ පළවෙනි මේක. ඊට පස්සේ අයියා ඊට පස්සේ මට ආරංචි වුණා මෙයාලා රින්ග් ටෝන්ස් වලට දාලා තියෙනවා. රින්ග් ටෝන්ස් වලින් මෙයාලා මුදල් අරන්. ඊට පස්සේ YouTube ආවා. YouTube රින්ග් ටෝන් වලින් දුන්නේ නැහැ සල්ලි. මට දුන්නේ නැහැ. ඒත් එක්ක මේ වෙනකොට තරහයිද? ඔව් මේ වෙනකොට අපේ තරහ වෙන්න හේතු උනේ දැන් ඔය සන්ෆ්ලවර් කතන්දරේනේ. එතනින් පස්සේ ඉතින් ඒගොල්ලෝ කියන්නේ දැන් හේතුව දැන් අපි මේක ඒගොල්ලෝ කියන්නේ මොකද මෙතනින් එහාට ඔයා ඕනේ නැහැ කියලා මොකද්ද? එහෙම එකක් ආවද? නෑ එහෙම එකක් ආවේ නෑ. හැබැයි ඒ වුණාට අර එකට යන්න බැරි තත්ත්වයක් ආවනේ. දැන් මූණ බලන් වැඩ කරන්න බෑනේ මේ වගේ. ඉතින් ඔයා කිව්වේ නැද්ද මගේ කොටස මට දෙන්න කියලා? මම කිව්වා මගේ කොටස මට දෙන්න කියලා කිව්වා. ඉතින් කිසිම දෙයක් මට ලැබුණේ නැහැ. හරි ඒව බලාගමු කරගමු කියලා. ඉතින් ඒ වුණාට ඒවල මම ඊට පස්සේ යාලා කන්ටැක්ට් කරන්න බැලුවා. නොයිකුත් විදියට. ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාව හිටියට අයියේ මම ඊට පස්සේ මම වෙන දේවල් වලට මම වෙන රටවල් වලටත් යනවනේ. ඉතින් මමත් ඊට පස්සේ ඒ කියන්නේ ඔයාට මුලින්ම මේක අර පළවෙනියෙන්ම කරපු කැසට් පටේ සල්ලි හම්බුණා. ඔව් පළවෙනි දෙකෙන්ම හම්බුණා. දෙකෙන්ම හම්බුණා. රන්සිලු එකෙන් කරපු හම්බුණා. ඒ තරංගකෙන් කරපු එක හම්බුණා. ඔතනින් තමයි පටන් ගත්තේ. ක්ලෑෂ් එක පටන් ගත්තේ ඔතනින්. ඔතනින් තමයි ක්ලෑෂ් එක පටන් ගත්තේ. ඊට පස්සේ ඔයා දැන් ඔයාගේ දැන් ITA පිළිබඳ මොකක්ද දැන් අඩු මාර්ගෙට බහලා තියෙනවද? ඊට පස්සේ අය මම අඩු මාර්ගෙට ඊට පස්සේ අය මම හෙව්වා. ඊට පස්සේ ඔතන තියෙනවා ෆිල්ම් එකට
තියෙනවා දැන්. ඔව් ෆිල්ම් එකකට දීලා තියෙනවා. මචං කියන ෆිල්ම් එකට දීලා තියෙනවා. ඊට පස්සේ අයියේ මුඩ්ගොවියා මොකද්ද? මුඩ්ගොවියා සුන්දරී CD දෙකම රෙකෝඩ් කර විකිණීම. මගේ නම සහ ෆොටෝ එක දමා මොකද්ද මේ දේ තියෙන්නේ? ඒක ක්‍රිමිනල්. ක්‍රිමිනල් එකක් කියලා. මචං ෆිල්ම් එකට සියලුම ගීත සියලුම ගීත දුන්නා. මම දන්නෙත් නැහැ. ඉතින් වායි ප්‍රොඩියුසර් කතා කරන්නේ නෑ. ඉතින් මං ඒ වෙලාවේ කතා කරන්නේ මොකද ඒවා දීලා ඉවරයිනේ අයියේ. ඊට පස්සේ මට තිබ්බ එකම මාර්ගය තමයි නඩු මාර්ගයට යන එක. ඒකට අයියේ මම බැලුවා ලංකාවේ කොපිරයිට් ලෝ එක කියන එක. මේ ඒක තියනවාද කියලා මේ කොපිරයිට් ලෝ එක කියන එකනේ. ඊට පස්සේ තමයි අයියේ හෙමින් මං හොයාගෙන යනකොට තමයි මගේ මන් දැන් මේ වැඩ කරන මේ මගේ නීතිඥ මහතුරු ටික මේ සම්බන්ධ කරගත්තේ. ඔය බුද්ධිමය දේපල සම්බන්ධ යටතේ තමයි මං ඒක ඊට පස්සේ යාල්ට මන් නඩු දැම්මේ. ඉතින් ඊට පස්සේ ඒ අතරේ වාට කියනවා ඔයාට දැන් එනවා කියලා මේ කවුද පොරක් වාට මරණ තර්ජනය කරනවා කියන්නේ. ඔව් අයියේ දැන් මේ සැරේ ඇවිල්ලා ඊට පස්සේ මං ඉතින් මම ගියා ටීවීස් වලට ගිහිල්ලා මම ඊට පස්සේ මං ටීවීස් වල ඉතින් මගේ ස්ටෝරි එක මම කියවන්නේ දැන් අයියට කිව්වා වගේම ওই විදිහට ඕක තමයි සත්‍යය මම කියන්නේ. හැමතිස්සෙම මම කියනවා තුන් දෙනෙක් හිටියා කියලා අයියටත් කිව්වනේ. ඒගොල්ලෝ කියනවා නෑ කියලා. තුන් දෙනෙක් හිටියා කියලා. නෑ දැන් එයාලා කියන්නේ මම බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක් කියලා හිටපු බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. එයාලා නිකන් මම නිකන් මේ බෑන්ඩ් එකේ හිටපු කෙනෙක්ලු. ඊට පස්සේ එයාලා ගිහිල්ලා අවුරුදු 8කට පස්සේ එයාලා ගිහිල්ලා ඔස්ට්‍රොමැකානා කියන කම්පැනියේ වියනා කම්පැනියේ එයාලා සම්පූර්ණම ගීත වැඩි කොටස ඒ දෙන්නගේ නමින් එයාලා රෙජිස්ටර් කරගෙන. ඉතින් රෙජිස්ටර් කරලා ඔයා වියනා ඉන්නකොට වඩාත් ඒට කේස් කතා කරගෙන වැඩේ. ඉතින් මම දැනන් හිටියේ නෑ අයියේ. දැන් දන්නවනේ. දැන් දන්නවා. මම වාගේ IT මම අයිතිය මං ස්විසා. මම ස්විට්සර්ලන්ඩ් නේ. මම හිටියේ ඉස්සර ස්විට්සර්ලන්ඩ් වලින් ඉඳන් ආවේ. මම ස්විසකේ මගේ අයිතිය මං ඒක හැබැයි ස්විසකෙත් අයියේ අර සම අයිතිය මං දැම්මේ. මම දැම්මේ නෑ මං වැඩි කියලා. මොකද ඒ සාධාරණ එහෙම දැම්මා. මම ඒත් මට අයියට ඒ ඔක්කොම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකොල මං ඒත් සාධාරණට දැම්මා. ඒ කියන්නේ මෙච්චර ඔයත් එක්ක ඔයාට මෙච්චර අවඩක් වෙලා සිදු වෙලා තියෙනවා. ඒත් ඔයා ස්විස් වල දැම්මේ 3 දෙනා ගයිතියි. 3 දෙනා. ඉතින් පොරොන්දුනේ ඕකනේ අයියේ. ඉතින් මට අදටත් මං කියන්නේ මගේ කොටස දෙන්න. ඇයි මොකද්ද මේක? දෙන්න ඕන තරම් හම්බ කරගත්තනේ. මගේ කොටස දෙන්න. එච්චරයි මම කියන්නේ. දැන් බෑ කියනවා ඒගොල්ලෝ. ඔව් දැන් ඉතින් එයාලා කියනවා දැන් මට තියෙන 116යිලු. ඒ දෙන්න ගිහිල්ලා අර ඔස්ට්‍රොමැකානේ කියන කම්පැනි එයාලට ඕන විදියට අර එයාලගේ ඔක්කොම දාලා සින්දු ඔක්කොම ලිව්වේ මෙයා මියුසික් භාගයක් කරේ මේ දෙන්න කියලා ඔක්කොම දාලා මට තියෙන 116යි කියලා ඒ කට්ටියම දැන් මේ කිසියම් ප්‍රතිශතයක් හදලා ඒක තමයි දැන් කියන්නේ. මම කිව්වේ ඒකවත් දුන්නේ නැහැ මට. ඒකවත් දුන්නේ නැහැ නේද? ඒක දීලත් නැහැ නේද? එයාලා ඒක කියනවා. ඒක වාගේ වාචිකව පොරොන්දු වුණාද නැත්නම් ලිඛිත පොරොන්දු වුණාද 16ක් දෙන්න නැත්නම් අතන විතරද කියලා තියෙනවා. ඉතින් දැන් එයාලා එතන කියනෝනේ අවුරුදු 8කට පස්සේ ඒ ආයතනයට ගිහලා වාගේ 116 ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දැන් නඩු මාර්ගෙට ගියේ. එහෙත් නෑ මෙහෙ නඩු මාර්ගෙට. මොකද මේ CD දෙකම අයියේ ප්‍රොඩියුස් කරේ මේ ලංකාවේනේ. ඉතින් එහෙ මට නඩු දාලා වැඩක් නැහැ. නෑ අර ආයතනයක රෙජිස්ටර් ලියාපදිංචි ඒ ආයතනට යන්නත් ඕන අයියේ. දැන් මේ නඩු මාර්ගෙන්නේ ඒ ආයතනට මම ලිව්වා. මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ ඕනම අයියේ ওই පෞද්ගලික ඕනම ආයතනයක් කියන්නේ මේක දැනගන්න ඕන. එළි ඉන්න තරුණ පරපුරක්. දැන් හෙට පුජ්‍යලෙකට ගිහිල්ලා ඩොලර් 100ක් ඔන්ලයින් ගෙවලා ආස සින්දු 100ක් හරි ඒ කට්ටියට රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ අයියේ ඒක ඉවරුන ගමන් PDF එකක් එනවා ඔයාගේ ඊමේල් එකට ඔටෝමැටිකලි ජෙනරේට් වෙච්ච. ඔටෝමැටිකලි ලියවෙච්ච. ඒක ඔයා අරන් තියාගත්තට කොහේ හරි නඩු මාර්ගයකට ගියොත් එයාලව කන්ටැක්ට් කරාට පස්සේ එයාලා කියන්නේ අපි දන්නේ ඒව උඹලා බේරගනින් මෙන්න කොලේ. මෙන්න උඹට තියෙන 100% ඒ කට්ටිය මෙහෙමයි කරලා තියෙන. අවුරුදු 8කටද 10කටද 20කටද පස්සේ අපිට වැඩක් නැහැ. උඹලා බේර ගන්න නම් උඹලා ගිහලා නඩු මාර්ගයට ගිහලා බේර ගන්න. දැන් එතකොට අන්න ඒක. ඔයාට පුළුවන් දැන් YouTube එකට දැන් ඉන්ෆෝම් කරන්න වාගේ ඔයා කියනවා IT තියනවා කියලා. ඒ පිළිපද ඔයාට ඉන්ෆෝම් කරන්න පුළුවන් YouTube එකට. ඔව් ඒ මම දැනගත්තා. පසු කාලින මම දැනගත්තා. ඒ වුණාට මම ඉන්නේ දැන් මේ මගේ නීතිඥ මහතුරු කියනකම්. මොකද මේක කිසියම් මේක යනෝනේ නීතිය සම්බන්ධව. ඉතින් ඒක ඉවරනාට පස්සේ මම අදාළ තැන් වලට ඒ විදිහට මම දැනුම් දෙනවා. දැන් මම අන්තිමටම කතා කරේ කොයි කාලේද ජයශ්‍රී කොහොමද ඔයත් ඉන්නවා ජයශ්‍රී මම ජයශ්‍රී මේ දෙන්න රෝහන් සහ රෝහිත අපි ඉතින් මම හිතන්නේ 2003 වගේ තමයි අවසාන වශයෙන් අපි කතා කරපු කාලේ 2003 ඔව් 2000 එතනින් පස්සේ අපි වෙන් වුණා නයිමුගටි වගේද නෑ ඇත්තටම මගේ එහෙම නෑ එහෙම දෙයක් නෑ නයිමුගටි මගේ කිසිම දෙයක් නෑ එහෙම නැත්තම් ඔයාට අදටත් අයිද මම කියන්නේ තුන් දෙනාගේ මම අයියට දැනුත් කිව්වේ මගේ කොටසනේ මම කියන්නේ ඒකනේ සාමාන්‍ය විදියට අනිවාර්යයෙන් දැන් එතනයි ඇත්තම කියනවා එක පුජ්‍යලේ කිසිම දෙයක් නොකර ඔය මම ගැන කතා කරන්න ආස නැහැ. එක පුද්ගලෙක්ගෙන් තුන් දෙනාගෙන් ඉතින් මියුසික් සම්බන්ධව දැන් සමහර එක පුද්ගලෙක් ඉන්නවා එයාගේ අඩු ගානේ බේස් ලයින් එකක්වත් ගහලා නැහැ. ඉතින් ඒක මම බය නැතුව කියනවා එයා. ඔය ජයශ්‍රී තුන් දෙනාගේද? ඔව් තුන් දෙනාගේ. තුන් දෙනාගේ තියෙන්නේ මල්ලි මේ කියන්නේ රෝහන් ජයරතුයි රෝහිත ජයරතුයි අරුණ ලියලා තියෙන්නේ. තුන් දෙනාගෙන් කවුද? එක්ක රෝහන් වෙනවා එක්ක රෝහිත වෙනවා. කවුද යන්නේ එක්ක? රෝහන්
රොහාන් එයා මුළු සම්බන්ධයක් නැහැ නෑ ඉතින් ඇත්තටම යාගේ බේස් ලයින් එකක්වත් ගහපු නෑ සින්දුවල මමයි ගහුවේ ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒකයි මම බය නැතුව කියන්නේ ඒ ගිටාර් පාර්ට්ස් ඔක්කොම කීබෝඩ් පාර්ට්ස් ඒ සියලුම දේවල් මමයි ගහුවේ ඇල්බම් දෙකේම මේ බෑන්ඩ් එකේදී ඔයාගේ පාර්ට් එක මොකද්ද ජයශ්‍රී කියලා ඇත්තටම මෙහෙම අපි ඇත්තට මුලින්ම අපි මේ වුණේ අපි බෙදාගෙන කරමු කියලා සංගීත පැත්ත මොකද මට ස්ටුඩියෝ පැත්ත මට ප්‍රොඩක්ෂන් පැත්ත ඒ කියන්නේ මියුසික් සයිඩ් එකේ ඕන පැත්ත මට ඕන දෙයක් කරන්න අදටත් පුළුවන් දෙන්නෙක් නෑ රෝහිත ඔව් එයා කිව්වා එයා බලන්න එයා කිව්වා එයා බලන්නම් ඔය මේ බුකින් සයිඩ් එක එතකොට ග්‍රැෆික් සයිඩ් එක ඒ පැත්ත ඒ වගේ දේවල් එයා බලන්නම් කියලා එතකොට දෙපැත්තක් නේ එතකොට ප්‍රොජෙක්ට් එකක් එතකොට මේ අනිත් එක්කනට මොකද දායකත්වයක් නැතුව ඒ ෂෙයාර් එකක් යනවා ඔව් ඉතින් එයා ඉතින් උංගක් ඇයි නෑ නෑ ඉතින් ඒවට සම්බන්ධ ඉතින් ඇත්තටම උන්නේ නෑ ඉතින් ඒකයි මං කියන්නේ ඉතින් ඔව් ඉතින් අදටත් ඉතින් දැන් ජයශ්‍රී කියන එක කාගේ නමින්ද රෙජිස්ටර් කරලා තියෙනවා තුන් දෙනා එකට කරාන ඒ පොරොන්දුනේ හැම දෙයක් මේකටනේ හැම දෙයක් මේකට දැන් ජයශ්‍රී කියන නම පසු කාලිනව මේ දෙන්නගේ නමට රෙජිස්ටර් කරගෙන ජයශ්‍රී කියන එකත් පසු කාලීනව ඒවා ඉතින් උසාවියේ තමයි බේර ගන්න තියෙන දේ ඒවා ඒක අඩුවට උසාවිය යනවනේ දැන් උසාවිය යනවා උසාවිය දැන් උසාවිය අයියේ කිසිම දැන් ඒ නඩුව සම්පූර්ණම යනවා ඒ නඩුව මම යත්‍රාමව තාම මගේ මම දැක්ක මොකක් හරි ප්‍රෝග්‍රෑම් එක නඩු ඉවරයි දැරි මොකක් හරි නෑ ඒක නෑ යාලා පස්සේ ඔය YouTubers ලා ඉන්නේ එක YouTubers ලා අල්ලගෙන යාලා ඒ වගේ නවත් මාව අල්ලගෙන දාවේ නෑනේ අයියා මම කිසිම දෙයක් නෑනේ සත්‍යයක්වත් අයියට දුන්නේ නෑනේ මම කිසිම දෙයක් ඔයාලට දුන්නේ නෑනේ මං මට උන අසාධාරණ විතරයිනේ අයියට කිව්වේ කෝල් එකක් දාලා මම කිව්වනේ මම කිව්වා මට මේක ඇත්තටම කියන්න ඕනයි කියන්නේ ඒ කියන්නේ කලාව සම්බන්ධව තේරෙන පුජ්‍යලයක් සහ මේ පිළිබඳව බය නැතුව කතා කරන්න පුජ්‍යලෙක් තමයි අයියා. යනවලදී අයියා මිස් වුණානේ මට ඇත්තටම ඒ අවස්ථාවේ තමයි ඒ අවස්ථාවේ තමයි මට අයියාව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුණේ. මොකද අයියාත් කියන මට ඒ වගේ ඊට පස්සේ ඉතින් හැබැයි ඒ රේණුකා අක්කා මේ පිළිබඳ මියුසික් අයිතිවාසිකම් පිළිබඳ මොකක් හරි ඉන්නවනේ. ඔව් ඉන්නවා. ඒ පස්සේ කාලින පස්සේ තිලක්කයිගේ රේණුකා අක්කා පස්සේ තමයි රේණුකා මම එතකොට too late අයියේ. එතකොට too late හැමදේම රේණුකා අක්කගේ මම පස්සේ ගත්ත ඇඩ්වයිස් රේණුකා අක්කා කිව්වා ගොඩක් දේවල් රේණුකා අක්කා ඒ වෙනකොට අයියේ මම මේ නඩු මාර්කට් ගිහිල්ලා තිබ්බේ. ඒ කියන්නේ මගේ සාධාරණත්වය හොයාගෙන තමයි මම නඩු මාර්කට් ගිහින් ඉතින් ඊට පස්සේ මම හිට් songs කරන්නේ හද සැලෙනා. අයියා දන්නෝනේ අද ඒක මගේ සින්දුවනේ ඉතින් ඒ වගේ අපි කිව්වේ නෑ නේද? කිව්වා දැන් පටන් ගත්ත එක සමහර මටත් මඤ්ඤම් වෙලා තියෙන අර ඔය කොටේට දැන් මේ තග්ස වගේ කට්ටියක් ඔයාලට මම ඊට පස්සේ අයියේ දැන් මං අයියට ඒකවල තියෙනවා. හොඳේ ෆොටෝ එකයි ඒ ලියලා තියෙන හැම දෙයක්ම මං අයියට ඉදිරිපත් කරනවා. එයා මොනවද කියන්නේ? එයා කොහෙද ඉන්නේ? ඊයා දාලා තියන්නේ ස්විට්සර්ලන්තේ ආරව් ඉන්නේ කියලා රංගඩිසිල්ලා නම. ඔව් මට ඒක කියන්න බෑ. මේකේ ලියලා තියෙන වචන මගේ අයියට ඉදිරිපත් කරලා තියෙන ඒ වචන හොඳ. ඒගොල්ලෝ මේ Facebook එකේ මරදරිද? ඔව් Facebook එකෙන්. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා ඕක ඉතින් තව කට්ටිය දැන් ඕස්ට්‍රියාවේ ජයශ්‍රී කණ්ඩායමට තියෙන පිළිගැනීම කොහොමද? මෙහෙමයි. දැන් ඒ කාලේ ඉඳලම අපි දැන් වර්ල්ඩ් මියුසික් මාකට් එකට නේ මේව කරේ මම ඉන්න කාලෙම අපි ඒ කාලෙම අපි මේ මහන්සි වෙලා හදපු දෙයක් නෑ. ඒ කාලේ ඒ දෙන්න හදපු දෙයක් නෙමෙයි මේ. හොඳේ මේ තුන් දෙනෙක් ඒ කියන්නේ විශේෂයෙන්ම මම මූලික වෙලා කරපු දෙයක්. අද වෙයි ප්‍රොඩක්ෂන් එක මම කරේ නැත්තම් අර ජයශ්‍රී කියලා දෙයක් නෑ නේ අයියේ. ඇත්තටම නෑ. ඒ කියන්නේ වැඩි බරක් ඇද්දේ ඔය මේ වැඩි. අයියේ එක සින්දුවක් ප්‍රෝග්‍රෑම් කරනකොට අයියේ මාස 6කට වැඩි යනවා. ඒගොල්ලෝ වියදම් කරේ නැද්ද මේකට? නෑ. සත්‍යයක් වියදම් කරේ නෑ. ඔයාලද වියදම් කරේ? සම්පූර්ණම ස්ටුඩියෝ එකේ බඩු ටික මගේ ඒක බය නැතුව මම කියනවා කම්පියුටර් සිස්ටම් එක මගේ නොටේට ප්‍රෝග්‍රෑම් එක මගේ ඒ කාලේ අයියේ ඒගොල්ලන්ගේ දායකත්වයේ තිබ්බේ සිං කරන්න විතරද? ඔව් සිං කරන්න විතරයි. ඒ කට්ටිය සිං කරා. එච්චරයි කතන්දරේ. ඊට පස්සේ මෙහෙමයි. ඊට පස්සේ අයියේ ඔය සමහර ඔය පොඩි ස්ටුඩියෝ වලට යනෝනේ තව වෙන පොඩි දේවල් කරන්න ඔය මාස්ටරින් කියලා එකක් තියෙනවානේ. ඕනම සින්දුවක මාස්ටරින් කොටස මම කරන්නේ නැහැ. ඕනම සින්දුවක් හදන මිනිස්සේ මාස්ටරින් කරන්නේ නැහැ. තමන් හදන දේ. හැබැයි වෙන කෙනෙක් එකක් මාස්ටරින් කරනවා. ඊට පස්සේ අපි ගියා වෙන ස්ටුඩියෝ වල මාටින් ස්ටුඩියෝ ඔය වගේ වට වෙන කට්ටිය දායක වුණා. හැබැයි ඒ කට්ටිය කිසිම විදියකින් අපේ නේ සංගීතයට දායක වෙලා නැහැ. ඒ කට්ටිය. දැන් ඔයා කියන්නේ මේ කියන දේවල් වලින් මේක හිතාමතාම මේක කරපු වැඩක්ද ඔයා වයින් කරන්නේ? ඔව් හිතාමතාම. මොකද මට හිතුනේ ඉතින් පසු කාලීනව සල්ලි එනකොට මිනිස්සු වෙනස් වෙනෝනේ. මුදල කියන දේ අතට එනකොට වෙනස් වෙනෝනේ. ඒ කියන්නේ දකින්නකොට මුදල් එනෝ ඒක ගලාගෙන එනකොට ඉතින් ඒක ඊට පස්සේ වෙනස් වෙනවා. ඉතින් අන්න ඒකයි විතර මට හිතෙන විදිහට. මම හිතන්නේ ඒකයි. ඒක අදටත් ඉතින් එහෙනම් මට ඒ කියන්නේ දෙන්න තිබ්බ සාධාරණ මුදලක්වත් මට ලැබිලා නැහැ. දැන් මේ උසාවියට ඇවිල්ලා ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවද? ඔව් ඉදිරිපත් වුණා. ඒකට ඉදිරිපත් වුණා. ඒ වෙලේ කතා
කරේ නැවත් එක. නෑ ඒ වෙලේ කතා කරේ නෑ. ඉතින් කතා කරන්න දෙයක් නෑ නේ ඉතින්. මොනවා කතා කරන්නේ? නෑ ඉතින් අර මං කිව්වා අපේ මේකයි වගේ මේකට පටන් ගත්ත එක ජයශ්‍රී කියලානේ පටන් ගත්තේ. ජයත්‍රී නෙමෙයි. නෑ ජයශ්‍රී නෙමෙයි. ජයශ්‍රී. ඉතාමත් පැහැදිලිව ජයශ්‍රී. ඔයාට මොකද්ද කියන්නේ? දැන් මම දන්නේ මේකේ මේ අඩු කටයුතු තියෙන නිසා අපිට ඒ පිළිබඳව කතා කරන්න බෑ අපිට. මේ කොහමරි ඔයා මේ කියන විදිහට අරුණ ලියාන් කියන විදිහට එහෙම නැත්නම් අරුණ ලියන කියන්නේ අරුණ ලියනගේ. ලියාන් උනා එහෙ ගියාට පස්සේ බෑන්ඩ් කාර්යෝ තමයි ඔය නම දැම්මේ ඉතින්. ඔයා කියන වෙස්ටර්න් බෑන්ඩ් කාර්යෝ. මේ වැඩේ මේ විදිහට කරා නම් ඔයාගේ ස්ටේට්මන්ට් එක කරනවා. මම කියන්නේ ඔයා මේ කියපු දේවල් වල ලෝහාන් ජයලතුයි රෝහිත ජයලතුයි කරලා තියෙන්නේ කැත වැඩක්. ඔව්. ඔයා කියන විදිහට ඔයා ඒ මුලදී ඒ විදිහට ආවන. මම උනත් එහෙම කරා නම් කැත වැඩක්. ඔව්. ඉතින් මේ ඒකට එහෙම අර මුලින් පටන් ගත්තා නම් මොකද මම ටෙලිනාට්‍ය කරනවා මම කවදාවත් ඇග්‍රීමන්ට් සයින් කරන්නේ නැහැ. ඔව්. මොකද මම පොරොන්දුවක් වෙලා තියෙනවා ඒනවා සල්ලි දෙනවා මේ අහවල් දවස් වැඩ කරන්න කියලා. ඒගොල්ලෝ එනවා මම සල්ලි දෙන්න බැඳිලා ඉන්නේ මම කියලා තියෙනවා. ඔව්. ඒක තමයි අර සාමාන්‍ය මගේ වචනේ කියනවනේ අම්මා දෙනවකුත් තාත්තා ගස් බැඳලා දෙන්න ඕන. එහෙම නැති වුණ මම කියන්නේ මේගොල්ලෝ මේ අරබයක් මම මේ වචන ප්‍රකාශ කරනනේ කාට වුණත් ඒකයි. අනිත් එකයි දෙවනි ඇල්බම් එක කරනකොට දැන් දෙවනි එක මොඩ්ඩෝවියා දෙවනි එක සුන්දරිය ඇල්බම් එක කරනකොට මම තවත් ඩිවෙලොප් කරා මගේ ස්ටුඩියෝ කැපැසිටි එක. ඊට පස්සේ මම ගියා ආයේ ලොකු දෙයක් කරන්න පුළන් කම්පියුටර් සිස්ටම්ස් වලට මම ආයෙ ගත්තා මගේ බඩු ගත්තා වෙනම කරා. ඒවටත් එයාලා ආජනේ සතයක්වත් දුන්නේ නැහැ. ඒක මම බය නැතුව කියනවා. ඒක ඉතින් මල්ලඟ දැන්ටමත් තියෙනවා ඒ කම්පියුටර්ස් ඒවත් අදටත් වැඩ. ජීවිතයේ අත්දැකීම් කියනවා මල්ලි ඒ කියන්නේ අත්දැකීම් ලබන තරමට තමයි අපි මේ මුහත් කරන කපන්න මුහත් වෙනවා වගේ ඔයාගේ මියුසික් තියලා ඔයාට මේ මෙලඩි දැමීමේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන් කම්පෝස් කරන්න පුළුවන්. වට ස්ටුඩියෝ තියෙනවා. ඔක්කොම ඔයානේ මේ මාස්ටර් බ්‍රේන් එක ඊට පස්සේ අයියේ මම පසු කාලේ වැඩ කරා මං පිටසක්කල කුමාරයා පංචවතයි ෆිල්ම් එකට මම මියුසික් කරේ. නිසලගර ෆිල්ම් එකට මම මියුසික් කරේ. නන්දමාලිනියක්වත් සහභාගී වුණා ඒකේ සංගීතයට. ඊට පස්සේ ආර්ට් FM එකේ මම ඇඩ් කරා. අයියෝ දන්නවනේ. ඒ වගේ ඉතින් මගේ මාර්ගය යනකොට මම මගේ ටික කරගෙන ගියා. මං දිගටම මේක කරගෙන යනවා. හැබැයි පසු කාලිනා මට හිතුණා මේ බුද්ධිමය දීපල අවභාවිතා කරලා ඒත් ඇයි මේ විදිහට තවත් මේ විදිහට ඒක අර මේ නිකන් අර මේ අයියේ නිකන් මේ අර මං කොහින්ද අහසින් කඩන් වටන මේ පුජ්‍යලෙක් විදිහට ඒක නිකන් අර ඒක කරන්නේ අර මම CD එකක් කරපු මිනිස්සෙක් හරිද 97 වල මට ගීත රචනා දීලා තියෙනවා මෙලඩිස් දාලා තියෙනවා හැබැයි කවුරුවක්වත් මගෙන් අයිතිවාසිකම් ඉල්ලුවෙත් නැහැ මොකුත් නැහැ ගීත ටික තියෙනවා ජම්පිලි මට්ටමේ ඒ කාලේ ජනප්‍රිය වුණා මොකුත් නැහැ ඒ කාලේ කීයක එහෙම අර මිනිස්සු සුන්දරව හිටියා. අද කාලේ YouTube බැවිලා අරව මේ වෙලාව සල්ලි පස්සෙම තමයි අවසාන මොහොතේ තමයි තේරෙන්නේ අපි මේ කොහෙද ගියේ කියලා. ඉතින් ඊට වඩා ලොකු දෙයක් කරන්න මනුස්සකම කියන එක ලොකු දෙයක් කරන්න තිබ්බ පරාසයකට යන්න තිබ්බ. ඒකද කලාකරුවා කියන්නේ කවුද කියන්නේ? ඔයත් කලාකරුවෙක්නේ. මාත් කලාකරුවෙක්. කලාකරුවෙක් කියන එක කලාකරුවෙක් කියන්නේ ඇතුලේ සුන්දර ආදරේ කියන වචන කිව්වට වැඩක් නැහැ. මොකද ආදරේ සින්දුවක් තියෙනවද? නැහැ. එයාලා හැමතැනම කියන වචනේනේ අපි ආදරේ කියනවා. ඒ වුණාට ඇතුලේ වෛරෙත් එතන ආදරයක් නැහැ. හරි. වැඩසටහන අවසන් කරන්න ඉස්සෙල්ලා ඔයා මොකද්ද කියන්නේ? මේක තනිකර ජයශ්‍රී කියන්න බෑ. ජයශ්‍රී කියන එක වත් ඉන්නවා. ඔයාගේ නමට අයිතිවාසිකම කියන්නත් ඔයා මගේ නමට ඒ කියන්නේ මං කියන්නේ මෙහෙමයි. මං කියන්නේ ඇත්තටම ආයෙත් මං කියන්නේ බුද්ධිමය දේපල යටතේ මේක අවභාවිතාවය වූ විදියට මං අදටත් කියන්නේ මගේ කොටස ඉල්ලන්න. මගේ කොටස මට දියා බලය කොටස බලගන්න. මොකද්ද එහෙම නැති වුණොත් හොරකමක්ද? ඔව් ඉතින් බෝරුවට නන්දාගෙන අරක කරේ මම මේ ඔක්කොම කරේ මෙයා 116ක්ලු මම කරේ. ඉතින් දැන් ඉතින් අයියට තේරෙනවනේ 116 ඒ කියන්නේ මං කොච්චර 100ට ප්‍රමාණයක් කරාද කියන එක ඉතින් නෑ දරුවෝ පිරිමියෙක් හරි ගෑණියෙක් හරි නැත්තම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එක්කාසු වුණාම ඒගොල්ලෝයි දන්නේ ඒ ජාතක කරපු දරුවෝ කොහොමද තමන් කියලා උපැන්නට සාහිත්‍ය දෙන්නේ ඒකයි. එතකොට ඔයයි මේ රොහානුයි රෝහිතයි එක්කව වෙලා හදපු දේ ඔය තුන් දෙනා ඇතුලේ හදවත් දන්නව කොහොමද පටන් ගත්තේ කියලා ඔබ කියනවා එහෙම රෝහිත රොහාන් සහ රෝහිතට කියනවා හෘද සාක්ෂියට එකගොතා වැඩ කරන්න හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න මේ කීප දේවල් ඇත්තද කියලා. මං කියන්නේ මම දන්නේ නැහැ. ඔයා කිව්වා මං ඒක කියන්නේ කෝඩින් මං හිතනවා 100% ඇත්ත කියන්නේ නැත්ද කියලා. එහෙමනම් මේ මට දැනෙන දේ එහෙම කරා නම් කලාකරුවෝ හැටියට කැතයි හොඳේ කියලා තමයි කියන්න තියෙන්නේ. අපි ගීතයකින් වැඩසටහන අවසන් කරමු. මම මේකට තම්මේල් එක දානවා ජයශ්‍රී කියන්නේ මමත් එක අදපු බෑන්ඩ් එකක් මේ දෙන්න මේ බලෙන් අයිති කරගත්තා කියලා දානවා. කොහොමද දාන්නේ? ඉතින් මේ රෙකෝඩ් එක අයියට හැංගෙන විදිහට අයියා නෑ මට හැංගෙන විදිහට තමයි. එහෙම මන් දාන්නේ. ජයශ්‍රී හැදුවේ මමත් එක්ක මම මූලික වුණේ එකට. හැබැයි මේ දෙන්න ඩහගත්තා කියලා. හරි. හරි නේද ඒක? හරි. ඔව් අපි ගීතේ මල්ලි වැඩ ගීතයක්ද ඒක? ඔව් නැත්නම් මේකේ නන්න ඒගොල්ලෝ එක මෙයා ඔයා කියනවා කියලා අපි මේ පියවන්නේ කියමු. කියන්න.
සමාවෙන් ආයෙම බ්‍රේක් කරලා PMN කියන එක සම්පූර්ණ අයිති වාගේ තියෙනවා. අනිවාර්යෙන්ම අන්න ඒක මම වාගේ. ඒක මම ලියලා තියෙන සින්දුවක්. ඔයා මෙලඩි දාලා ඔයා ලියලා හැබැයි පසු කාලිනව තුන් දෙනාම කියලා කිව්ව ඒක CD ඔය හැම වෙලාවෙම කොහොමද අර ෆ්ලෙක්සිබල් වෙනවා නේද? දැනුත් කියන්නේ ඒකනේ අයියේ එච්චරයි මම කියන්නේ. හරි සිම්පල් මං කියන්නේ මේ දෙන්නට මට හම්බ වෙලා නැහැ. හරි සිම්පල් මල්ලි ඔයගොල්ලෝ අපිට වැඩි බාලා ඇති මේවා සාකච්ඡාවේ විසඳා ගන්න ඕන ප්‍රශ්න උසාවි ගාන යන ඕන ප්‍රශ්න නෙමෙයි. අනේ මචං වරෙන් අපි මේ වැඩේ ආයෙ කරමුකෝ නම් සිම්පල් නේ. Right, thank you. Thank you.